එකෝමත් එක ගමක ධනපාල කියලා මිනිස්සෙක් හිටියා. එයා කලේ මැටි බාණ්ඩ හදලා ඒවා එයාගේම කඩේක විකුණපු එක. මෙයාගේ මැටි බාණ්ඩ උසස් තත්ත්වයක තිබ්බා වගේම ගාණත් අඩු වෙච්ච හින්දා ගොඩක් ගම්වල මිනිස්සු මෙයාගේ මැටි බාණ්ඩ මිලදී ගන්න ආවා. මෙයා ජීවත් වුණේ මෙයාගේ පුතාලා දෙන්නත් එක්ක. පොඩි පුතා පොඩි කාලෙදිම තමන්ගේ බිරිඳ නැති වෙච්ච හින්දා පුතාලා දෙන්නාම බලාගෙන ධනපාල තනියම ජීවත් වුණා. ලොකු පුතේ පොඩ්ඩක් මෙහාට එන්න. ඇයි තාත්තේ? තාත්තා ඇයි මට කතා කළේ? කෝ මල්ලි නිදිද? ඔව් තාත්තේ, මල්ලි කලින්ම නිදාගත්තා. හෙට උදේ ඉස්කෝලේ යන්නත් තියෙනවනේ. මම මේ පුතාට එන්න කිව්වේ බොහොම වැදගත් කාරණාවක් කියන්න. ඔව් තාත්තේ, කියන්න. පුතා දන්නවනේ මැටිබඩු හදන එක අපේ පරම්පරාවෙන් එන කර්මාන්තේ. අපේ තාත්තා මට මේක කියලා දුන්නේ මම පොඩි කාලෙමයි. ඉතින් අද වෙනකොට මේ කර්මාන්තයෙන් මට දියුණු වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මං හිතුවේ ඔයාටයි මල්ලිටයි මේ කර්මාන්තේ උගන්වන්න කියලා. ඇත්තමයි තාත්තේ. ඒක නම් බොහොම හොඳ අදහසක්. හැබැයි තාත්තේ පොඩි කාරණාවක් තියෙනවා. මොකද්ද පුතේ? තාත්තේ, මල්ලි මං වගේ නෙමෙයි. ඉගෙන ගන්න හරිම දක්ෂයි. හැමදාම පන්තියේ පළවෙනිය. ඒ වගේම හැම විෂයකටම වැඩිම ලකුණු අරන් තියෙනවා. ඉතින් මං හිතන්නේ මල්ලිට ওই විදිහටම ඉගෙන ගන්න දුන්නොත් එහෙම මල්ලි හොඳට ඉගෙනගෙන හොඳ දැනකට එයි. ඔව් පුතේ, ඒ කතාවත් ඇත්ත. කොහොමත් මල්ලි අම්මා වගේම ඉගෙන ගන්න වැඩවලට හරිම දක්ෂයිනේ. එහෙනම් මම මේ කර්මාන්තේ ඔයාලට කියලා දෙන්නම්. මල්ලි ওই විදිහටම ඉගෙනගෙන හොඳ තැනකට යනවා බලන එක තමයි මගේ ආසාව. ඔව් තාත්තේ, ඒක හොඳයි. ඔන්න ඉතින් කතා කරගත්ත විදිහටම තාත්තා තමන්ගේ ලොකු පුතාට තමන්ගේ කර්මාන්තය කියලා දුන්නා. අනේ පුතේ, දැන් නම් මට යන්න කාලේ හරි වගේ. මොනවද තාත්තේ මේ කියන්නේ? අපි දෙන්න ඉන්නකන් තාත්තට මොනවත්ම වෙන්න දෙන්නේ. මේ අහන්න ලොකු පුතේ. ලොකු පුතා මට පොරොන්දුවක් වෙන්න ඕනේ. මොකද්ද තාත්තේ? පුතා කවදාවත් මම පුතාට කියලා දුන්න කර්මාන්තේ නතර කරන්න නම් එපා. ඒ වගේම පුතා මල්ලිව හොඳට බලා ගන්න ඕනේ. මල්ලිට හොඳට උගන්වලා හොඳ ලොකු තැනකට ගේන්න ඕනේ. ඔව් තාත්තේ, මං තාත්තට ඒ ගැන පොරොන්දු වෙනවා. මේ කතා බහෙන් පස්සේ ටික වෙලාවකින්ම තාත්තා මේ ලෝකේ දාලා ගියා. එදා ඉඳලා මේ අයියා මල්ලිව හොඳට බලාගත්තා. මල්ලිට කිසිම අඩුපාඩුවක් කරේ නැහැ. ඒ වගේම කිසිම වෙලාවක මල්ලිව තනි කරෙත් නැහැ. ඒ වගේම තමන්ගේ වෙළඳාමත් ඉතාම හොඳින් කරගෙන ගියා. ඔන්න ඔය විදිහට කාලය ගත වුණා. අයියේ, මට අයියට වැදගත් කාරණාවක් කියන්න තියෙනවා. ඔව් මල්ලි, කියන්න. විභාගේ ප්‍රතිඵලයෙන්ද පරක්කු වෙන හින්දා මං හිතුවේ මාස 6ක ඉංග්‍රීසි පාඨමාලාවක් කරන්න. මං හිතුවේ මල්ලි මගේ කඩේ වැඩවලට උදව් කරන්න මේ දවස් ටිකේ එයි කියලා. ඔව් අයියේ, මාත් කැමති. ඒ වුණාට ඉංග්‍රීසි ඉගෙන ගන්න එක අනාගතයට වටිනවා. නෑ මල්ලි, මල්ලි ඔය පාඨමාලාව කරන්න. කොහොමත් මං තාත්තට පොරොන්දු වුණානේ මල්ලිගේ ඔය ඉගෙනීමේ වැඩවලට මං බාධා කරන්නේ නැහැ කියලා. මල්ලි ඔක කරන්න. හැබැයි අයියේ, ඒකට පොඩි ගාණක් වියදම් වෙනවා. සල්ලි ප්‍රශ්නයක් කරගන්න එපා මල්ලි. මල්ලි හොඳට ඉගෙන ගන්නකෝ. ඔන්න ඉතින් ටික කාලෙකින්ම මල්ලි ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වුණා. ළමයි, මේ ඉංග්‍රීසි පාඨමාලාව මාස 6ක් තියෙනවා. අපි හැම මාසෙකම විභාගයකින් තියෙනවා. ඒ හැම විභාගකින්ම වැඩිම ලකුණු ගන්න කෙනාට අපි හැම මාසෙකම අන්තිමට තෑග්ගකුත් දෙනවා. මම කොහොම හරි මහන්සි වෙලා මේ හැම විභාගකින්ම වැඩිම ලකුණු ගන්න ඕනේ. ඔන්න ඉතින් හිතාගත්තා වගේම මෙයාට මාස 2කදීම පළවෙනි තෑග්ග ගන්න පුළුවන් වුණා. ළමයි, මේ ඉන්නේ නවීන්. මෙයක් ඕගොල්ලෝ වගේම ඉතුරු මාස 4දී මේ පාඨමාලාවේ ඕගොල්ලොත් එක්ක ඉගෙන ගන්නවා. මේ අලුතෙන් ආපු නවීන් ගොඩක් දක්ෂ ළමයෙක්.
පාඨමාලාවේ ඉගෙනගත්ත ගොඩක් ළමයි වගේම ගුරුවරුත් නවීන් එක්ක බොහෝම යාළුකමින් තමයි හිටියේ. ඉතින් කවිඳුට මේ ගැන ලොකු ඉරිසියාවක් ඇති වෙලයි තිබුණේ. ළමයි තුන්වෙනි මාසේ වැඩිම ලකුණු අරගෙන තියෙන්නේ නවීන්. ඒ හින්දා නවීන්ට තුන්වෙනි මාසේ තෑග්ග හම්බ වෙනවා. නවීන් තුන්වෙනි මාසේ තෑග්ග ගත්ත හින්දා කවිඳුගේ තරහ තවත් වැඩි වුණා. මේ නවීන් ළමයි හැමෝමවයි මේ ගුරුවරු ටිකවයි හොඳට රවට්ටගෙන ඉන්නේ. ඒ වගේම මගේ තෑග්ගත් මගෙන් උදුරගත්තා. මම මෙයාට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. හැබැයි මෙයාව තරහ කරගෙන බෑ. මම මෙයත් එක්ක යාළු වෙලා වගේ ඉඳලා මෙයාට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. නවීන් ඔයා මේ මාසෙ තෑග්ග ගත්තා නේද? ඔයාට මගෙන් සුබ පැතුම්. අනේ බොහොම ස්තුතියි කවිඳු. ඒක නෙමෙයි. යාළුවෝ මට කිව්වා කලින් මාස දෙකේම තෑග්ග ගත්තේ ඔයා කියලා. ඉතින් මං මේ මාසෙ තෑග්ග ගත් එක ගැන ඔයාට ප්‍රශ්නයක් නෑ නේද? අනේ නෑ. මම මේ පාඨමාලාවට ආවේ තෑග්ග ගන්න නෙමෙයි, ඉගෙන ගන්න. ඉතින් ඒ හින්දා මට ඒ ගැන ප්‍රශ්නයක් නෑ. ඉතින් ඔන්න ඔය විදිහට කතා බහෙන් කවිඳු නවීන්ව යාළු කරගත්තා. දවසක් මේ යාළුවෝ ටික ට්‍රිප් එකක් ගියා. මේ ඒක නෙමෙයි. මාත් එක්ක මේ කැලේ ඇතුළට ගිහිල්ලා කැලේ ඇතුළ බලලා යන්න කවුද කැමති? මොකද නවීන් කියන්නේ? ඔයා එනවද මාත් එක්ක යන්න? හා කවිඳු මං එන්නම්. ඔන්න ඉතින් මේ යාළුවෝ දෙන්න කැලේ මැදින් යන්න පටන් ගත්තා. මේක තමයි මගේ අවස්ථාව. මේ අවස්ථාවෙන් මම ප්‍රයෝජනෙ ගන්න ඕනේ. අද නම් මම මෙයාට හොඳ පාඩමක් උගන්වනවා. අම්මෝ මගේ ඔළුව. මොනවා කවිඳු? ඇයි කවිඳු ඔයා මගේ ඔළුවට ගැහුවේ? අම්මෝ මගේ ඔළුව. හැම මාසෙම තෑග්ග ගත්තේ මම. ඒ වුණාට ඔයා ඇවිල්ලා මගෙන් මගේ තෑග්ග උදුරගත්තා. ඒ විතරක් නෙමෙයි. මගේ යාළුවෝයි ගුරුවරුයි ඔයාගේ පැත්තට නම්ම ගත්තා. ඒකට නම් මට පුදුම තරහක් තිබ්බේ. කවිඳු නවීන් අවස් වෙලා තියෙන්නේ. අපි දැන් පිටත් වෙන්න ඕනේ. මොනවා? අර කට්ටිය මෙහෙට එනවා නේද? දැන් මොකද කරන්නේ? මාවයි මෙයාවයි මෙතන ඉන්නවා දැක්කොත් එහෙම මාව සැක කරයි. මං ටක් ගාලා පැන ගන්න ඕනේ. ඉතින් බයෙන් පැනගත්ත කවිඳු ආපහු පාඨමාලාවට යන්නේ නැතුව ගෙදර ගියා. මොනවා මල්ලි මොකද මේ රෑ වෙලා? අනික තාම මාස 3යි නේ. ඔයා මොකද කලින්ම ආවේ? මේකයි අයියේ. ඒ පාඨමාලාව මාස 3කින් ඉවර වුණා. ඉතින් මං ඒ ඉන්න ගෙදර ආවා. ඉතින් දැන් මට පුළුවන් අයියට කඩේ වැඩවලට උදව් කරන්න. එහෙනම් ඉතින් අපි දෙන්න හෙට උදෙන්ම කඩේට යමුකෝ. එහෙනම් දැන් මොන හරි කාලා නිදාගන්න. ඉතින් මේ අයියයි මල්ලි උදෙන්ම තමන්ගේ කඩේට යන්න පිටත් වුණා. අයියේ අර මොකක්ද අර? අතනයි එච්චර මිනිස්සු ඉන්නේ. මල්ලි ඒ අපේ ගමට අලුතෙන් ආපු වෙලෙන්ද. එයත් මැටි බඩු තමයි විකුණන්නේ. ගොඩක් මිනිස්සු දැන් එයා ගාවට තමයි යන්නේ. මගේ කඩේට දැන් එච්චර වෙළඳාමක් නැහැ. මොනවා? මේක නම් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ගැන නම් හොයලා බලන්න වෙනවා. මෙයාගේ මැටි බඩු වල තියෙන මෙච්චර විශේෂත්වය මොකද්ද? අයියේ මං තව ටිකකින් එන්නම්. අයියා කඩේට යන්නකෝ. මල්ලි එහෙනම් මම යනවා. ඔයා පරක්කු වෙන්න නැතුව එන්න ඕනේ හරිද? ඉතින් කවිඳු අලුත් මැටි බඩු කඩේට ගිහිල්ලා ඒ බඩු වල මොන හරි විශේෂත්වයක් තියනවද කියලා හොයලා බැලුවා. ලොකු විශේෂත්වයක් නැහැ. ඇයි එහෙනම් මිනිස්සු මෙච්චර මෙයාගේ මැටි බඩු ගන්නෙ? මේක නම් ලොකු ප්‍රශ්නයක්. ඉතින් ආපහු කවිඳු අයියාගේ කඩේට පිටත් වුණා. මේ මොකද? අයියාගේ මැටි බඩු එච්චර හොඳ තත්ත්වෙන් නෙමෙයි තියෙන්නේ. ඇයි මෙහෙම වුනේ? ඇයි? අර මිනිස්සයා මේ ගමට ඇවිල්ලා දැන් කොච්චර කාලයක් වෙනවද? දැන් මාස 2ක් විතර. ওই මිනිස්සයා ඇවිල්ලා මාසයක් විතර වෙළඳාම් කරා. ඒ වුණාට එච්චර මිනිස්සු එයාගේ බඩු ගත්තේ නැහැ. හැබැයි දැන් මාසෙක වගේ ඉඳලා පුදුම සෙනඟක් එයාගේ කඩේට යන්නේ. දැන් මට තේරෙනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ගමට අලුත් වෙලෙන්දෙක් ආපු හින්දා අයියා ඒ ගැන තමයි හිත ඉඳලා තියෙන්නේ.
ඉතින් ඉස්සර වගේ නෙවෙයි දැන් මැටි බඩු හදනකොට එයාගේ අවධානය ඒ ගැන නෙමේ තියෙන්නේ. ඒකයි මෙතන ප්‍රශ්නයලා තියෙන්නේ. අයියා හරි අවධානයක් දීලා මැටි බඩු හදන එක කරන්න නැති හින්දා තමයි මේවා මෙච්චර බාල තත්ත්වයක තියෙන්නේ. අයියේ මං කියනකට ඔයාගේ හිතින් ඔය අලුත් වෙලෙන්දව අයින් කරලා ඔයාගේ සම්පූර්ණ අවධානය දීලා ඔයාගේ වැඩේ කරන්න. එතකොට ඔයාට හොඳ වෙළඳාමක් ආයෙමත් ලැබෙයි. හොඳයි මල්ලි මං උත්සාහ කරන්නංකෝ. ඉතින් මල්ලි කියපු විදිහටම අයියා වැඩ කරන්න උත්සාහ කරා. ඉතින් මාසයක් විතර යද්දිම ඉතාමත් උසස් තත්ත්වයේ මැටි බඩු හදන්න එයාට පුළුවන් වුණා. ඉතින් ඒ හින්දා කලින් තිබ්බ තත්ත්වයටම ආපහු කඩේ ගේන්න අයියට පුළුවන් වුණා. දැන් තමයි මට තේරෙන්නේ මාත් කරේ අයියා කරපු දෙයමයි. පන්තියට අලුතෙන් දක්ෂ ළමෙක් ආවා කියලා එයාට ඉරිසියා කර කර ඉන්න නැතුව මං මගේ වැඩේ අවධානයෙන් කරා නම් මට 3 වෙනි මාසෙත් තෑග්ග ගන්න තිබ්බා. ඒ වුණාට මං කලේ එයා ගැන හොය ඉන්න එකනේ. ඒ වුණාට මං නවීන්ට කරේ ලොකුම ලොකු වැරද්දක්. මං ඒකට අනිවාර්යෙන්ම එයාගෙන් සමාව ගන්න ඕනේ. මෙහෙම හිතපු කවිඳු ආයෙමත් තමන් කලින් ඉගෙනගත්ත අධ්‍යාපන ආයතනයට ගියා. මොනවා කවිඳු? ඔයා මොනවද මෙහෙ කරන්නේ? ඔයා කරපු වැරද්ද හැටියට ඔයාව මෙහෙට ගෙන්න ගන්නවත් හොඳ නැහැ. ඔව් ටීචර් මං ලොකු වැරද්දක් කරේ. මං ඒක දන්නවා. මං ආවේ ඔයගොල්ලෝ හැමෝගෙම මේකට සමාව ඉල්ලන්න. අනේ ටීචර් මං ආයේ මේ වගේ වැරද්දක් කරන්නේ නැහැ. අනේ කරුණාකරලා මාව ආයෙමත් මේ පාඨමාලාවට බඳව ගන්න. මට නම් ඔයාව ආයෙමත් මේ පාඨමාලාවට බදව ගන්න පුළුවන්. ඒත් අනිත් යාළුවා මොනවා කියයිද දන්නේ නැහැ. විශේෂයෙන්ම නවීන් ඔයාට සමාව දුන්නොත් මං ඔයාව ආයෙමත් මේ පාඨමාලාවට ගන්නම්. ඉතින් කවිඳු නවීන්ව හම්බෙන්න ගියා. මොනවා කවිඳු? මොකද ඔයා මෙහෙ කරන්නේ? අනේ නවීන් මගේ අතින් ලොකු වැරද්දක් වුණේ. අනේ මට සමාව දෙන්න. ඇත්තටම මම කරපු දේ ගැන මම පසුතැවෙනවා. අනේ කරුණාකරලා මට සමාව දෙන්න. ඔයා කරපු වැරද්ද තේරුම් ගත්ත එක නම් ලොකු දෙයක්. හරි කමන්නේ. මං ඔයාට සමාව දෙනවා. අනේ මට ආයෙමත් සමාව වෙන්න නවීන්. ඔයා මෙච්චර හොඳ කෙනෙක් කියලා දන්නවනම් මං ඔයාට ඉරිසියා කරන්නේ නැහැ. අද ඉඳලා ඔයා තමයි මගේ හොඳම යාළුවා. නවීන්ගෙනුත් සමාව ලැබුණා හින්දා කවිඳුව ආයෙවතාවක් පාඨමාලාවට බඳව ගත්තා. ඔන්න ඔය විදිහට ඉතුරු මාස දෙකක් ගත වුණා. තමන්ගේ ඉගෙනීමේ වැඩවලට සම්පූර්ණ අවධානය දීලා කටයුතු කරපු හින්දා කවිඳුට ඒ මාස දෙකේම තෑග්ග ගන්න පුළුවන් වුණා. ඉතින් කවිඳු අවසානයේ කිසිම කෙනෙක් ප්‍රතිවාදියෙක් කරගන්නේ නැතුව හැමෝත් එක්කම සහයෝගයෙන් කටයුතු කරොත් අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන් කියන දේ තේරුම් ගත්ත හින්දා කවිඳුට සාර්ථක වෙන්න පුළුවන් වුණා.